කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නේද? අද සාදරයෙන් පිළිගන්නවා Dream Journey with Terangi YouTube එකට පැමිණි ඔයාලා හැමෝම. අපි කවුරුත් ආසයි මූණ සුදු වෙලා ලේ පාටට රෝස පාටින් දිලිසෙනවා නේද? අන්න ඒකට කඩෙන් ගන්න බ්ලෂ් මේකප් ඕන වෙන්නේ නැහැ. අපි කරියට උයන තද රතු පාට බීට්‍රූට් ටලයක් තිබුණම හොඳටම ඇති. එක පාරක් ගාලා හේදුවාම මූණට එන පාට දැක්කොත් ඔය කවදාවත් බීට්‍රූට් කන්න විතරක් නෙමෙයි. මූණ ගන්නත් කැලක් වෙන් කරනවා අනිවාර්යයෙන්ම. අද රතු පාට වර්ණයට සහ විටමින් C වලට පුළුවන් මූණේ තියෙන අවපැහැය නැති කරලා සුදු මැලි ගතිය නැති කරලා ජීවමාන පෙනුමක් ගේන්න. ඔන්න එහෙනම් කම්බුල් රෝස පාට කරන ඒ රහස් සත්කාරය තමයි මම ඔයාට අද කියන්නේ. මූණට රෝස පාට ගෙන එන ස්වභාවික බීට්‍රූට් සත්කාරය. ඉතින් අද වීඩියෝ එකත් අවසාන වෙනකන් බලන්න කියලා ආදරෙන් ආරාධනා කරන ගමන් ඔය අද channel එකට එකතු වෙන කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි බලමු අපි කොහොමද මේ සත්කාරය හදාගන්නේ කියලා. අපිට මේ සත්කාරය සඳහා අවශ්‍ය වෙන දේවල් දැන් බලමු. පොත්ත යවලා හොඳින් සෝදාගත්ත බීට්‍රූට් කෑල්ලක්. බීට්‍රූට් මගින් රුධිරය සංසරණය වැඩි කරලා මූණට රෝස පැහැදිලි ග්ලෝ එකක් දෙනවා. ඒ වගේම විටමින් C තියෙන නිසා අඳුරු පැල්ලම් නැති කරලා සම බ්‍රයිට් කරනවා. ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් බීට්‍රූට් වල තියෙන නිසා පිම්පල්ස් හා රතු වීම නැති කරනවා. ඒ වගේම වියලි සමට තෙතමනය දෙන නිසා වියලි ශ්‍රම මුරුදු කරනවා. ඒ වගේම අපට යෝගට් මේස හැඳි එකක් ඕන වෙනවා. යෝගට් සමට තෙතමනය ලබා දීලා වියලි සම මෘදු කරනවා. ඒ වගේම මුහුණේ මැලවුණු ස්වභාවය නැති කරලා ස්වභාවික දිලිසීම මූණට ලබා දෙනවා. අදුරු ලප අඩු කරලා සම පැහැදිලි කරනවා. සම උෂ්ණත්වය සහ රතු පැහැය අඩු කරලා පිම්පල් එන එක නැති කරනවා. ඒ වගේම සමේ මෘදු බව තබා ගන්නවා. මූණ රැලි වෙන එක නැති කරලා දානවා. ඒ වගේම අපට ඕන වෙනවා කඩල පිටි තේ හැන්දක්. අපි මේ කඩල පිටි හැන්ද පැක් එකක කරාගෙන වගේම කඩල පිටි ස්වභාවිකවම සම පිරිසිදු කරන අමුද්‍රව්‍යයක්. ඒ වගේම මූණේ තියෙන මැලියම් දෝවිලි මැරුණු සම කොටස් ඉවත් කරනවා. තෙල් සහිත සමට ගොඩාක් හොඳයි. මූණේ වැඩිපුර තෙල් පාලනය කරනවා. සමේ ආසාදන අඩු කරලා පිම්පල් සහ කුරුලෑ අඩු කරනවා. කඩල පිටි සම පැහැදිලි කරනවා වගේම දිලිසෙන පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම කළු තිත් සහ රළු ස්වභාවය අඩු කරනවා. ඉතින් මේ හැමදේම අපි එකතු කරගන්නවා වගේම මේ වගේ තියෙන ಗುಣ ගැන අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත්. දැන් අපි බලමු කොහොමද මේ බීට්‍රූට් වල තියෙන රතු පාට යුෂ ගන්න කොහොමද කියලා. බීට්‍රූට් කෑල්ල ගේටර් එකකින් හීනියට ගා ගන්න. ඒ ගාගත්ත ටික පිරිසිදු රෙදි කෑල්ලකට දාලා හරි එමන් නැත්තම් පෙනරේකට දාලා හරි මිරිකලා තද රතු පාට බීට්‍රූට් යුෂ ටික වෙනම ගන්න. දැන් අපි බලමු මේ ක්‍රීම් එක හදාගන්නේ කොහොමද කියලා. බීට්‍රූට් යුෂ ටිකට යෝගට් තේ හැන්ද ඒ වගේම කඩල පිටි තේ හැන්ද එකතු කරන්න. දැන් හොඳට කලවම් කරන්න. දැන් ඔයාට ලැබෙන්නේ හරිම ලස්සන ලා රෝස පාට ක්‍රීම් එකක්.
දැක්කම කන්න හිතන තරම් ලස්සනයි නේද? දැන් අපි බලමු මේ ක්‍රීම් එක ආලේප කරන්නේ කොහොමද කියලා. ඔයා මූණ හොඳට සෝදලා පිරිසිදු කරගෙන තෙත මාත්තු කරගන්න. දැන් මේ රෝස පාට පේස්ට් එක මූණේ සහ බෙල්ලේ හොඳට ගා ගන්න. විශේෂයෙන් ඔයාගේ කම්මුල් වල ටිකක් ඝනකමට ගන්න. විනාඩි 20ක් විතර ඔයා නිදහසේ ඉන්න. පැක් එක වේලීගෙන එද්දී මූණ හිර වෙනවා වගේ ඔයාට දැනේ. මං ඔයාලට තව විශේෂ දෙයක් කියන්නම්. බීට්‍රූට් පාට හරිම සැරයි. ඒක නිසා පැක් එක විනාඩි 20කට වඩා මූණේ තියාගන්න එපා. ගොඩාක් වෙලා තිබ්බොත් මූණ ඕනවට වඩා රතු වෙන්න පුළුවන්. එහෙම වුණත් බය වෙන්න එපා. හොදන්න මේකේ පාට යනවා. දැන් ඔයා විනාඩි 20කට පස්සේ සාමාන්‍ය ඇල් වතුරෙන් ඔයාගේ මූණ හොදගන්න. කණ්ණාඩියෙන් බලන්න ඔයාගේ මූණ නිකන් මේකප් කළා වගේ ලස්සන බ්ලෂ් පෙනුමක් ලා රෝස පාටට ඇවිල්ලා තියෙනවාට දෙක ගන්න පුළුවන් වෙයි. සතිර දවස් 2ක් විතර ඔයා මේක කරන්න. පාටි එකකට යන්න පැයකට කලින් මේක දැම්මොත් මූණට වෙනම එළියක් එනවා අනිවාර්යයෙන්ම ෂුවර්. මම මේ බීට්‍රූට් ගැන තව පොඩි කරුණු ටිකක් ඔයාට කියන්නම් ඔයාගේ දැනුමට. ඔයාලා දන්නවද අපේ ගෙදර තියෙන එළවලු අතරින් සුපිරිම ගුණයක් තියෙන එළවලුවක් තමයි මේ බීට්‍රූට් කියන්නේ. ගොඩාක් අය මේකේ තියෙන රතු පාටට අකමැති වුණාට ඇත්තට මේ රතු පාට ඇතුලේ තියෙන පුදුම හිතන ගුණ ගොඩක්. ඇයි අපි බීට්‍රූට් ජූස් බොන්න ඕනේ? ඔයාට අධික රුධිර පීඩනය තියෙනවා නම් බීට්‍රූට් ජූස් එකක් කියන්නේ නියම ස්වභාවික බෙහෙතක්. ඒක රුධිර නාල ලිහිල් කරලා ප්‍රෙෂර් එක අඩු කරන්න උදව් වෙනවා. ඒ වගේම ජිම් යන අයට, ඒ වගේම ක්‍රීඩා කරන අයට මේක තරම් තවත් ඩ්‍රින්ක් එකක් නැති තරම් ඉක්මනින් මහන්සි වෙන්නේ නැතිව වැඩ කරන්න මේකෙන් ලොකු ශක්තියක් ලැබෙනවා. අපේ ඇඟේ තියෙන ලොකුම පෙරහනේ තමයි ලීවර් එක. ඒ කියන්නේ අක්මාව. අක්මාව පිරිසිදු කරන්න මේ රතු පාට විෂවලට පුළුවන්. ඔයා මේ ජූස් එක බොනකොට මතක තියාගන්න පිටින් සීනි දාන්නේ නැතුව දෙහි බින්දුවක් දාලා බීලා බලන්න. ඒකේ රස වගේම ගුණයත් උපරිමයි. තව දෙයක් මම කියන්නම්. බීට්‍රූට් බිව්වහම මුත්‍රා රතු පාට වුණොත් කලබල වෙන්න එපා. ඒක මේ මැජික් විෂවල හැටි. බීට්‍රූට් ආහාරය සඳහා සකස් කරගන්නකොට බීට්‍රූට් වල කොළ ඉවත දාන්න එපා. කොළත් ආහාරයට එකතු කරගන්න. බීට්‍රූට් කොළවල පොටෑසියම් අන්තර්ගත වෙන නිසා කොළ ඊටාම ගුණදායක වෙනවා. බීට්‍රූට් කොළ කෝප භාගයක පොටෑසියම් මිලිග්‍රෑම් 644ක් අන්තර්ගත වෙනවා. පරීක්ෂණ මගින් පෙන්වා දෙන ආකාරයට පොටෑසියම් බහුල ආහාර සහ සෝඩියම් නව ආහාර පරිභෝජනය කිරීමෙන් හෘද රෝග සහ ආඝාතය ඇතිවීමේ අවදානම 21%කින් අඩු කරගන්න අපට පුළුවන්. ඉතින් දැන් ඔයාලට තේරෙනව නේද? බීට්‍රූට් කියන්නේ කන්න විතරක් නෙමෙයි ලස්සන වෙන්නත් තියෙන වටිනාම දෙයක් කියලා. ඉතින් ඔයත් අදම බීට්‍රූට් ගෙනාවහම ඒ ගෙනාව ගෙඩියකින් කෑල්ලක් මේ වටිනා සත්කාරය සඳහාත් වෙන් කරන්න. ඒ වගේම මේ වටිනා සත්කාරය අදම try කරලා බලන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් ඔයත් මේ සත්කාරය ගැන මොන හරි ඔයාලට දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම දන්න දේවල් ඔයාලට අනිවාර්යයෙන්ම කියන්නම්. මේ ලස්සන රහස ගැන නොදන්න යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ සත්කාරයත් ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් එහෙනම් තවත් දවසක ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.